මේ ඩිංගිරි මණිකේ කියන්නේ. ඒ වගේම අපිට දැන් මේ එන ගමන් ආරංචි උනේ අපි බණ්ඩාර කියලා මහත්මයා හිටන් ඔබ හැමෝම දන්න කෙනෙක්. දන්නවනේ නේද? දැන් ඇවිල්ලා ගියා. මේ හිටපු හොස්පිටල් එකේ ඇම්බුලන්ස් එකේ වැඩ කරපු ඩ්‍රයිවර් මාත්‍යකේ මාත්‍යා මම මේ ආපු කාල සීමාව ඉඳලා මාත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්නවා. එයා ගොඩක් ධර්ම දේශනාවලටත් මාව එක් කරගෙන සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. වෙන්න ඇතිදීම ගොඩක් කටට කියලා තියෙනවා. ඉතින් එතුමාගේ ආදරණීය මෞතුමිය ආර්.එම්. ඩිංගිරි මණිකේ මහත්මිය හදිසිය අප්‍රාප්ත කළ තිනවා අද උදෑසන. ඉතින් ඉපදුනොත් මැරෙනවා. පවතිතං අපත්‍ය ජාති වුණොත් විජාති වෙනවා. ඇති වුණොත් ඇති වෙනවා. ඒක තමයි අර කියන්නේ මොකක්ද අර මරුණාම කියන ගාථාව. මිනි පෙට්ටි කියන ගාථාව මොකද්ද මේ? යත නේ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුච්ඡන්ති තේසං ූප සමෝසුකම එකත් කියලා දෙන්න මේ වෙලාවේ. අනිච්චවත සංඛාරා අනිච්ච වත සංඛාරා නෑ නිච්ච කියන්නේ නිච්ච නෑ වත ඔය ශරීරේ සංඛාරා අර සං කියන්නේ අර උපාදානය කරගත්තු එක. ඒක පස්සේ කියන ගැඹුරුයි ඒක. සං කියන්නේ එකතු කරගත්තු දේ වැඩි කරගන්න එක. කියා කියන්නේ බෙදලා අඩු කරන එක. ඒක තමයි සංඛ්‍යා කියන වචනේ තේරුම. සංඛ්‍යාව වල තියෙන ඉලක්කන්නේ. ඒකට සං කියන්නේ එකතු කරන එකයි වැඩි කරන එකයි. කියා කියන්නේ අනිවාර්ය නිකන් කියා වෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ බෙදිලා පල්ලයට වැටෙන්න කියන අඩු කරනවා කියන එක. ඔය ලොකුකම නැති කරගන්න. එතකොට ඒ සංඛාර කියන්නේ ඒ එකතු කරගන්න වැඩි කරගන්න. දැන් එකතු කරගෙන තියෙනවා දෙයක්. දැන් උත්සාහ කරන්නේ ඒක මොකද කරන්නද? වැඩි කරගන්න. සාරි පහක් තියෙන තව සාරියක් ගන්න මේ උත්සාහ කරන්නේ. අකුමුරු අක්කර පහක් තියෙන තව අක්කර භාගයක් මේකට ගන්න තිබ්බනම් හොඳයි. එකතු කරගන්න සංකාර. එතකොට අනිච්ච වත සංකාර මේ නිච්ච නැති වත තියාගෙන සංකාර කරලා හදාගත්තු වත අනිච්චවත සංකාර උපාද ඉපදිච්ච හැමදේම වැය වෙලා යනවා. උත්පාද කළොත් යම් දියක් අපි උත්පාද කළොත් දැන් සූර්යයා උත්පාද කළේ අපිද හඳ උත්පාද කළේ අපිද ඒවා විනාශ වෙනවද එතකොට? ඒවා විනාශ වෙන්නේ නැහැ. හැබැයි අපි හදපුවා ඇයි අපි රාගේනේ දේශේනේ මොහේනේ අඳලා තියෙන්නේ අපි හදපුවා උපජ්ජිත්වා නිරුද්ධ්‍යන්ති අනිච්චවත සංඛාරා උපාද ඉපදිච්ච සියල්ල වැය වෙලා යන එක ධර්මතාවය. උපාද වය ධම්මිනෝ ධර්මතාවයක් ඒක. උපජ්ජිත්වා නිරුද්ධන්ති. ඒ අනුව මේ මහා ඩිංගිරි මණිකේ උපාසිකම්මත් උපජ්ජිත්තා දැන් නිරුද්ධන්ති වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා නිරුද්ධන්ති මෙල්ල ගිහිල්ලා. මේකට හේතුව තේ සං ූප සමෝසුකෝ තේ තුනයි. සංකිවිය අර අකුසල මූල තුනෙන් එකතු කරගන්න වැඩි කරන ක්‍රියාව. තේසා ූප කියන්නේ ඒක ප්‍රයෝජනෙට ගත්තා. සමෝ කියන්නේ ඒකෙන් සතුටු වෙන්න උත්සාහ කළා. සුඛෝ කියන්නේ ඒකෙන් උපරිමයක් සතුටු විඳින්න උත්සාහ කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මිනිස්යාට මේ දේ උනේ. පොදුනේ නැත්තම් මැරෙන්නේ. එහෙනම් ඔබ ඒකෙන් තේරුම් ගන්න ඕනේ ඔබටත් ඒ ටික අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේ සංඋපසමෝසුකෝ කියලා මෙරිච්ච මිනිහා දිහා බලන්න කියන එක නෙවෙයි ඔකේ කරන්න ඕනේ. මොකක්ද එනවා? ඔබ ඒක පාඩම කිව්වනේ කො මටත් මේක වෙනවනේ කියලා දකින්න. දැන් ඒව වෙනවද? වෙනවද? මුදුරුත් කියන අනිච්චව සංඛාර කියලා ඉන්නේ උමුත් කියනවා යන්නේ කොහෙද? යන්නේ කොහෙද? දැන් පොළුත් නැද්ද? අර මෙරිච්ච මිනිහා මැල්ල ඉවරයි. ඒ නිසා අඩු වශයෙන් ඒක දිහා බලලා මේ අම්මා මැරුණා තාත්තා මැරුණා ඒ තාත්තා මැරිච්ච එකේ දුක මට දරුණේ මේ තාත්තා මගේ කියලා මං ඉතින් අල්ලගෙන හිටපු සතාත්තලා ලෝකෙ කීච්චට මැරෙනවා දුක දැනෙනවද අම්මා මැරුණාම Tamanට දුකයි ඒකයි තව මේ කොහේ අම්මා කෙනෙක් බලංගුරට ඔය මැරුණා කියලා දුකක් දැනෙන්නේ ඒ තම්මනේ මේ අම්මා මගේ ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති බුදුහාමුදුරගෙන අත්තාතියෝ වදෙයෝ අත්ත කර ගැනීම වැරදි ඒ නිසා මේ ගාථාවෙන් කියන්නේ ටිකක් ඒ කොයි ඇටි වෙතත් මේ ආර්.එම්. ඩිංගිරි මණිකේ
මාත්මී මේ පරිලෝක ගිහින් තියෙනවා. අපි විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් ඉදිරි කරන මෙතුමිය මේ පරිලෝක කියලා පින් අපේක්ෂා කරන තැනක ඉන්නවා නම් මේ දානමය පින්කම රාජනිත කරගත්තු පුණ්‍ය සම්භාරයේ විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් ඉදිරියට එතුමියගේ මේ පරිලෝක ගියපු ඒ ඥාතියටත් අයිති වෙලා මේ සතර මඟ සතර ඵල සම්පූර්ණ කරගන්නට අවස්ථාව සැලසিলা උතුම් නිවනටපත් වෙන්නට නිබ්බානට වාවාපත් වෙන්නට මේ ආර්.එම්. ඩිංගිරිමණිකේ මහත්මිය මේ පරිලෝකීය පාසකම්මාටත් මේ පුණ්‍ය සම්භාරය උදව්පකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා සාදු කියන අවසාන වශයෙන් හේතුඵල න්‍යායයට අනුව ඔබ තුන ඵලයේ වෙච්චි මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ සංසාර දුක් පැවැත්මෙන් අත මිදලා මිනිසෙක් කියලා ඉපදිච්ච මේ යතිදී මේ මන තත්ත්වේ උස් කරගෙන තත්ත්වයටපත් කරගෙන ඔබටත් සතර මඟ සතර ඵල සම්පූර්ණ කරගෙන මේ මගුල් සක්වලෙන් නිදහස් වෙලා මේ ලෝකේ නැමැති අඳුරෙන් ඈතර වෙලා උතුම් වූ නිබ්බාණයට නැත්තම් ලෝකෝත්තර සුවයටපත් වෙන්නට මේ සියලු දහම් පඬු උදව්පකාර වේවා මේ පින්ක මේ සියලු පින් සහ කුසල් ඔබට උදව්පකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා සාදු මේ